පස්වරෙක් නොවුනා නම් නුඹේ බිලි පූජාවයි මෙහි සිදු කරන්නේ. තාපසේකුගේ හිස සිඳීමේ පාපයෙන් අද දින ඔබ මා මුදා ගන්නවා. නුඹට අද මම මහරජ බිම්බිසාර සිද්ධාර්ථ ඔබ තපස්වරයෙක් කෙතරම් පාපයක්ද සිදුවන්නට ගියේ. ඔබ රැකිය යුතු මගේ ජීවිතය පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිත නැසීමත් පාපයක්. කොතරම් අසරණ දෝවුද. ප්‍රශ්නය මොවුන්ගේ ජීවිතය හෝ මරණය ගැන නොවේ. ප්‍රශ්නය ජීවිතය සහ මරණය අතර චක්‍රයෙන් මිදෙන මාර්ගයක් සෙවීමයි. එයයි උතුම් සතුට මා සොයා යන. නැතහොත් මේ තිරිසන් සතුන් මෙන්ම අපටත් කිසිවක් නොදැනයි මිය යාමට සිදුවන්නේ. මේ සිදුවන්නේ නිර්දෝෂී සතුන්ව නිකරුණේ මරා දැමීමක්. මහරජ මෙයින් සිදුවන්නේ තව තවත් පව් රැස්වීමක්. මේ සතුන්ව බිලි දෙන්නේ ඔබ දෙවියෙකුටද? හීන දීන ලාමක යක්ෂයෙකුටද? කුමන ධර්මයකද ඔබට අසරණ සතුන් මෙසේ මරා දැමීමෙන් සතුට උදාවන බව පැවසෙන්නේ? ඔවුන්ටත් වචන පවසන්නට හැකිනම් පවසාවි. ඔවුන් විඳින දුක, පාපයේ දුක, තිරිසන් දුක, අසරණ සතුන්ට කරුණාව දක්වන්න. එයයි ධර්මය. ඔබ වද මුලාවට පත් කළේ අසත්පුරුෂයන්ගේ අධර්මය. අද මගේ මිත්‍රයා මා අන්ධකාරයෙන් මුදාගත්තා. අද සිට මගදේමේ කිසිදු බිලි පූජාවක්, කිසිදු සත්ව ඝාතනයක් සිදු කිරීම සපුරාතහ නම් වනවා. ඒ රාජනියෝගයක්. සිද්ධාර්ථ, මට ඔබව මෙසේ දැකීම මහත් අවුලක්. එතරම් සවිමත් නැහැ මගේ සිත තවමත්. බිම්බිසාර වික්ෂෝප වෙනවා. ඔබ නිදන්නේ මේ දෝවිලි පොළවේ. නෑ සිද්ධාර්ථ, මා සමග රාජ මන්දිරයට යමු. ඔබට මගද රාජ්‍ය මුවත් විචාරිය හැකි. නෑ මහරජ බිම්බිසාර, මා නිසාද අර නිර්දෝෂී සතුන්ගේ දිවි රැකුණා. ඔවුන් ප්‍රකාර අපමණ සතුන් මේ දුකින්